මවුලය පාඩමේ 13 වෙනි කොටස. ඒ වගේම තියරි වල අවසාන කොටස. හරිද? මෙතනින් මවුලය පාඩමේ තියරි ඉවර වෙනවා. හරිද? ඔයාලට ගණන් ටිකක් හදන්න ඕන නම් ආයෙ පාරක් මට කියන්න මම ගණන් ටිකකුත් හදලා දෙන්නම්. හරි. අවසාන තියරිය සහ වැදගත්ම තියරිය මෙතන. හරිද? අපිට කියනවා මවුල ගානක් හොයන්න කියලා. ඔන්න එතකොට මවුල ගානක් හොයන්න කියලා ඔයාලා මෙන්න මේ සමීකරණ කටපාඩම් කරගන්න ඇති. හරිද? ඔන්න මවුල ගානක් හොයන්න. මවුල ගානක් හොයන්න. මවුල ගානක් හොයන්නේ ද්‍රව්‍යයේ ස්කන්ධය බෙදීම එම ද්‍රව්‍යයේ මෞලික ස්කන්ධය. මවුල කියන්නේ simple n, ස්කන්ධය කියන්නේ mass gram, mass නේ ස්කන්ධයේ mass. මෞලික ස්කන්ධය කියන්නේ capital N. මේව මතක තියාගන්න. එතකොට සූත්‍රය තමයි simple n සමානයි simple m බෙදීම capital M. හරිද? මේ සූත්‍රේ වැදගත් කටපාඩමේ තියාගන්න ඕන සූත්‍රයක්. මෙහෙම බැරි නම් මෙහෙම මතක තියාගන්න අනිවාර්යයි. මෞල ප්‍රමාණය සමානයි අපිට හොයන්න කියලා තියෙන ද්‍රව්‍යයේ ස්කන්ධය බෙදීම එම ද්‍රව්‍යයේ මෞලික ස්කන්ධය. හරි. මෙහෙම කිව්ව ගමන් තේරෙන්නේ නැහැ. අපි ගානකින් මේක බලමු. හරි. දැන් මොකද කිව්වම? මෞල ගාන සමානයි ස්කන්ධය බෙදීම මෞලික ස්කන්ධය. මෞල සමානයි ස්කන්ධය බෙදීම මෞලික ස්කන්ධය. හරිද? හරි. අපි හොයමු දැන් අපි හොයමු ජලය ග්‍රෑම් ජලය ග්‍රෑම් 72ක මවුල කීයක් තියෙනවද කියලා. ජලය ග්‍රෑම් 72ක මවුල කීයක් තියෙනවද? ජලය ග්‍රෑම් 72ක මවුල කීයක් තියෙනවද? අපිට හොයන්න ඕනේ මවුල ගාන නෙමෙයි. මවුල ගානේ හොයන්න ඕනේ. ජල ග්‍රෑම් 72ක මවුල කීයක් තියෙනවද? හරිද? හොයන්න ඕනේ මවුල. ස්කන්ධය ජලය ග්‍රෑම් 72ක. ජලය ග්‍රෑම් 72. මෞලික ස්කන්ධය. ජලයේ මෞලික ස්කන්ධය කීයද? ඔයාලට පුළුවන් වෙන්න ඕනද? ජලය කියන්නේ H2O, හයිඩ්‍රජන් 2යි, ඔක්සිජන් 16යි, 18යි ග්‍රෑම්. මෞලික ස්කන්ධය. මෞල එකක ස්කන්ධය. හරිද? එක මෞලයක ස්කන්ධය මේ. මේක ගත්තේ කොහොමද? ජලාණු ඇවගාඩ්‍රෝ සංඛ්‍යාව. L කියන්නේ ඇවගාඩ්‍රෝ සංඛ්‍යාව, ජලාණු ඇවගාඩ්‍රෝ සංඛ්‍යාවෙන් එක මෞලයක්. ජලාණු ඇවගාඩ්‍රෝ සංඛ්‍යාව කියලා ගත්තේ කොහොමද? ජලාණු මේ ජලාණු කියන්නේ ජලාණු කීයක් තියෙනවද මේකේ? ජලාණුක එතකොට සාපේක්ෂ අණුක ස්කන්ධය අපි ඉස්සෙල්ලම හොයන්න ඕනේ. සාපේක්ෂ අණුක ස්කන්ධය හයිඩ්‍රජන් 2යි ඔක්සිජන් 1යි. එහෙම තමයි ග්‍රෑම් 18යි. ඒකට සමාන ග්‍රෑම් ගානේ මෞලික ස්කන්ධය. එතකොට මෞල ග්‍රෑම් යටට එන්නේ 18යි. ඒකගේ මොකක්ද මෞලික ස්කන්ධය? මෞලයට ග්‍රෑම්. හරිද? 18යි මෞලයට ග්‍රෑම්. අපෙන් අහලා තියෙන්නේ මෞල ගානක්. උඩට එන්නේ ග්‍රෑම් 72යි. යටට එන්නේ 18යි මෞලයට ග්‍රෑම්. හරිද? හොඳට බලන්න මෙතන මෞල වලින් අහලා තියෙන්නේ. මෞල වලින් උත්තරේ එන හැටි බලන්න. හරිද?
ග්‍රෑම් වලට ග්‍රෑම් කැපෙනවා. මේ ඉර යට තියෙන මවුලයට කියන එක උඩට ගෙනිච්චට පස්සේ මෙහෙම වෙනවා කියලා ඔයාලා දන්නවද? මවුල වෙනවා. මෙහෙම ඉර යට තියෙන මවුලයට එකක් උඩට ගෙනිච්චට පස්සේ ඉර යට එක නැති වෙලා මෙතන මවුලයට වෙනවා. මවුල වෙනවා. හරිද? මවුලයට කියන එක නැති වෙනවා. එතකොට මෙතන 72යි ඉර යට එක ගෙනිච්චම මවුල වෙනවා. බෙදීම 18 වෙනවා. හරිද? එතකොට 18 ඒවා 1යි 72ට 18 ඒවා කීයද? 4යි. එතකොට උත්තරේ එන පූර්ණ සංඛ්‍යාත්මක උත්තරයක්. එතකොට මවුල 4යි. සරලවම මවුල ගන්න ඕන හොයන්නේ කොහොමද? හරිද? පැහැදිලිද? ස්කන්ධයයි ස්කන්ධය දුන්නට පස්සේ අපි මෞලික ස්කන්ධය දන්නවනේ. මෞලික ස්කන්ධය හොයාගන්න පුළුවන් නේ ඕනේ එක. මෞලික ස්කන්ධය හොයාගත්තට පස්සේ මවුල ගන්න හොයන විදිය ඔන්න ඔහොමයි හොයන්නේ. හරිනේ පැහැදිලිනේ? හරි. ඔන්න ඔහොම තමයි මවුල ගන්න හොයන්නේ.